ඉතින් හැම ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා. දැන් මොකද්ද මේකට විසඳුම? මූමෙන් අත්ත කිලිලා ඉන්නවා. මේ අත්ත දිගේ තරපයියෙක් කරනවා. හරිද? කොහොම හරි ගහ කපලා තියෙන බාගෙට. ගහ මුල ඉන්නවා දැන් සිංහෙක්. සිංහයා ගාව තියෙන පොරව. ගහදිගේ වැස්සොත් සිංහයා පොරවෙන් කොටන සීනේ තියෙන. ඊට පස්සේ මූ එලිලා ඉන්නේ ගඟට උඩින් කිඹුල් වෙන්නේ. නෑ ගඟට යන්නේ නෑ. ගඟේ කිඹුල් වෙන්නේ. කාඩෑ මූට මුකුත් කරන්න බෑනේ බං. ඉතින් අනේවත් නෑ. ගොඩක් අය එක එක කතා කිව්වට මේකට විසඳුම් තුනක් තියෙනවා. හරිද? මේ බින්දුරේ තියා අවධානයෙන් බැලුවොත් තීරුම් ගන්න පුළුවන්. ගහ උඩ ඉන්න ළමයාගේ සීමෝ ගහවුඩ ඉන්න ළමයාගේ ඇට දෙක ගෙනල්ලා කට දෙන්න මෙයාට. shit no. ගහවුඩ ඉන්න ළමයාට. එකම දේ ගොඩක් තියෙනවානේ සීමෝ. අයියෝ සීමෝලා විතරයි ඉන්නේ හේ. ඒක සීමෝ. අමුගෙන සීමෝ ඇත්තටම නේ. මේකේ තියෙන කමෙන් දැක්කම ඇත්තටම ගොඩක් දිගුව ගොඩක් අය දන්නේ නැහැ. ඒ නිසා මට දුන්නා මේක නුත් වැදි. මේ බොරුනේ. ඒ නිසා තමයි මට දුන්නේ මොකක්ද කියලා කියන ඒක බොරු. හරිද මේකද? ඒ සීමෝ කාර්යලිය. මේක සීමෝයෙන් විතරද ඉන්නේ. මම වොයිස් Facebook එකේ වොයිස් දාන්න බෑ. වැඩ ගන්න පුරුදු වෙන්න එපා. අයියෝ බා සීමෝලා විතරේ බා ඉන්නේ. සමහර ප්‍රශ්න වලට නිශ්චිත විසඳුමක් නැහැ. ඒත් සමහර විසඳුම් උත්සාහ කරලා බලන්න පුළුවන්. ඕකේ. ඔය බාගෙට කපපු ගහ පද්දලා කඩලා ගහත් එක්ක ගන්න වෙනවා. සිංහයා නම් අනිව වයලා දුවනවා. නයාට වෙච්ච දෙයක් හිතා ගන්න බැරි වෙනවා. කිඹුල්ල එක්ක ගන්න යන්න වෙනවා. නැත්තම් බයලා යනවා. ඊළේ වෙන සිල්ලෙන් ගඟින් ගොඩ වෙනවා. මලින්ද ජීවන් සුපිරි මචං. උඹ නම් පුදුම මොලකාරී. එමීට කලිසම ගලවලා සිංහයාගේ මූණට දාලා නයාගේ පැත්තට ඇරෙනවා. නයා පොළගෙන් කියලා බය වෙලා බිමට පයින්නවා. නයා සිංහයාගේ ඇඟට වැටෙනවා. ඌ බය වෙලා කැලේනවා. මිනිහා පොරව. හෙලෝ පැටියෝ. මම දැන් තමයි කුරුණෑගලට ආවේ. මම vlog එක කරන්න හදන්නේ. පස්සේ කෝල් එකක් ගන්නම්. උම්මා. කවුද යකෝ අර පොල්වත්ත මැද නිදාගෙන ඉන්න ඩයල් එක. ගිහින් දාන්න ඕන ටොක් එකක්. good morning. ඔබතුමා ඇයි මේ දවල් වරුවේ කිසිම වැඩක් නොකර නිදාගෙන ඉන්නේ? මම මේ විවේක ගන්නවා මහත්තයෝ. විවේක ගන්නවා? ඇයි කාලේ නාස්ති කරන්නේ? ඔබතුමාට නේද මේ පොල්වත්ත අයිති? ඔව් පොල්වත්ත මගේ තමයි. ඉතින් ඔබතුමාට පුළුවන් නේ පොල් ටික කඩලා පොලේ විකුණන්න. එතකොට හොඳ ආදායමකුත් ලැබෙනවනේ. ඔව් ඉතින් ඊට පස්සේ ඒ සල්ලි වලින් තව පොල් ඉඩමක් ගන්න. එතකොට පොල් ආදායම දෙගුණ වෙනවනේ. ඊට පස්සේ මිනිස්සු වැඩට එරගෙන පොල් තෙල් මෝලක් පටන් ගන්න. ඊට පස්සේ මහත්තයෝ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා පිට රටට තෙල් යවන්න. එතකොට ඔබතුමා කෝටිපතියෙක් වේවි. හොඳයි. ඊටත් පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඔබතුමාට ජීවිත කාලෙම මහන්සි වෙන්න දෙයක් නැහැ. ඉතින් ඊටත් පස්සේ කිසිම වැඩක් නොකර මේ වගේ ගහක් යටට වෙලා සතුටින් විවේක ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ කරන්නෙත් ඒකම තමයි. අර පේන තෙල් ෆැක්ටරිය මගේ. Piers Longo, 3 in a row. 6 more. Hey, ma'am. Sir, මේ ඉන්නේ සර් අපේ ඉස්කෝලේ නසරානිම කොල්ලා. මම හිත මු වයින් කරන්නේ නේ. මු අපේ ඉස්කෝලේට ලොකු අවනම්බුවක්. මට ඇත්තට කියන්නත් ලැජ්ජයි මමුගේ ප්‍රින්සිපල් කියලා. අපි කොහොමද මු හදාගන්නේ? अरे भाई अरे भाई अरे उत्तर प्रदेश का भाई मुझे ट्रैक दे सर සාමාන්‍යයෙන් නම් එහෙම වැඩ කරන අපි Facebook එකේ නම් කට්ටියව නෝන්ඩි කරලා දාන්න එහෙමයි මේ මෙයාට හරියන්නේ නැහැ වගේ. ගුලියකුත් කාලා වැඩසිනි ප්ලේන් කියකුත් බිව්වෙන් පස්සේ යාළු ඇත්තට ගුලියක් කෑවේ නෑ හිනාලේ. The biggest mystery in the world has been solved. It's crazy how many years it took for humanity to realize millions of people's lives. And now Who's it? The world is a cat. Playing with Australia.
ඒ කියන්නේ මේ පූස ඕස්ට්‍රේලියාවත් එක්ක සෙල්ලම් කරා. Playing with Australia. මුල ලෝකෙම ඕස්ට්‍රේලියාව සෙල්ලමකට. ඒක නක් ඇත්ත. නෙතුමි සල්ලිද මොලේද තෝරගන්න. මොලේ තමයි සර්. හොඳයි ළමයි මමත් මොලේ තමයි. සර් මම නම් තෝරගන්නේ සල්ලි. ඇයි ලහිරු එහෙම කියන්නේ? මිනිස්සු තෝරගන්නේ Tamanට නැති දේනේ සර්. අඩෝ මේ බල්ල කාගේ දෙයක්කෝ? ඔය කී හිතුවේ මම. අප්ඩේට් ප්ලීස්. කැප්ටන් බොබරන්නේද ගෑස් එකක් හම්බුණා අපිට. අම්මන. කවුද ඒ සාද? පකේ. ෆැක්ස්. චක්‍රලකනේ අපන් අම්මගේ. පිප්පි තඩිය දින්න. තව කාගේ හරි පිප්පි කඩා ගන්නවලද වරෙන් මං ගාවට. පිප්පි කඩනවට අස්ස ඔයගොල්ලෝ. තව කාට හරි ඕනද මගෙන් චක්‍රලේඛයක්? පිප්පි තුනක් 35 100න් වැඩි කරලා 500ක් අඩු කරාම 3000යි කියලා තමයි අපි දැන් අන්තිම පිප්පිය ගලවන්න සැරසෙන්නේ. ඒ මේ නම මොකද්ද? බුරිගෙදර ෆැලන් මහත්තයෝ. බුරිගෙදර ෆැලන් කවුද කොහොමද නම දැම්මේ? බුරිගෙදර කියන්නේ අපේ අම්මලාගේ ගෙවල් දිහානේ මහත්තයෝ. හරි අන්තිම එකාගේ පිප්පිය ගලවන්න අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ. අත්පොලොසන් නාදයක් දෙන්න බුරි ඵලන්. ඔයි ඔයි වැරදුනාද මන් දන්නේ පොඩ්ඩක්. ඵලයන් යකෝ ඵලයන්. අයියා මගේ නම බුරි ඵලන් නෙමෙයි. යන්නකො පුක දෙන්න නේද? මුඩ නම් පිප්පියක් තියනවාද කියලා ෂුවර් නෑ මට. මලක් වගේ ඇඹරෙන් නුඹ පිප්පි කඩනවා දැකලා නැද්ද මීට කලින්? බුරි ඵලන්. චක්‍රලේඛනයක් රෝල් කරලා දෙන්න බුදු පුකේ ගහගෙන. විතර ඉන්න ඔය අසුඳ ගාබති අපෙන් රස ඕන කියාමට මන්ද තමයි. බුරි ඵලන් කියපන්. ඇයි දෙයනේ මං චක්‍රලේඛනයක් ඉල්ලුවේ. අයි බයද? එන්න එන්න ආතල් එක වැඩි කර ගන්න ක්‍රමවේදය. අපි රින්ගේ කූඩුවකින් මාලා කූඩුවට ඉබ්බෙක් දානවා. ආතල් නේ. ඒ මම මේ පොඩි වැරදිමක් වෙලා තියෙනවා. මම මේ චක්‍රේ කියන්නේ ආවේ රාහුලියන් ස්කොට් තරන්නකට වෙද මේක. මම මේ දායේ පන්සලේ දායක සභාව ඉස්සරහට මම කියනවා කියලා කිව්වේ චක්‍රේ මම මේ කූඩුව දානවා කිව්වේ නෑ. බුරි ඵලන්. චක්‍රලේඛනයක්ද ඕනේ. ඒ වෙනුවට මේ ඇඟිලි තුන මේ බුරිය ඇතුලට දාලා හෙලෙව්වත් මොකද? චෝකේ බුරිය කනවා මම. බුරි ඵලන් බහපන් බිමට. අනේ මහත්තයා මං ඉස්සෙල්ලා කිව්වට මම මේ චක්‍රලේඛනයක් නෙමෙයි මං චක්‍රේ කියන්න ආවේ රාහුලියන් ස්කොට් ටැලන්ට් එකට ඔබතුමාට තරහා ගිහිල්ලානේ මහත්තයා. අම්මට උඩ බුරි ඵලන් දිනු. එදා මගේ හිතට දැනුණ මට කියා ගන්නවත් බැරි පුදුමාකාර වින්දනයක්. ඉතින් එදා ඉඳලා මිනිස්සු තේරුමක් නැති ගෝරියක් දකිනකොට බොරි බලන් චක්‍රේ කියන්න ගියා වගේ කියලා කියන්න පටන් ගත්තා. Facts.